ඉස්සර මම හිතුවේ මට ගොඩාක් වැරදි කරපු කෙනෙකුට සමාව දීම මම ඒ කෙනාට කරන උදව්වක් මම එයාට සමාව දුන්නොත් ඒ සමාව දීමෙන් යහපතක් වෙන්නේ මට වැරදි කරපු පුද්ගලයාට විතරයි කියලා. ඉතින් ඒ නිසාම මට වැරදි කරපු කෙනෙක් මගෙන් සමාව ඉල්ලද්දී මගේ උත්තරය වුණේ ඔයා කලේ සමාව දෙන්න පුළුවන් වරදක් නෙමෙයි කියලයි. මගේ තාත්තා කතෝලිකයෙක් විදිහට සමාව දීම ගැන ගොඩාක් හිතපු කෙනෙක්. එයා මම පුංචි කාලේ ඉඳලම මට කිව්වේ දඩුවම් දීම මනුෂ්‍යයන්ට අයිති දෙයක් නෙමෙයි කියලයි. ඕනෙම කෙනෙක්ට ඕනෙම වතාවක් අපි සමාව දිය යුතුයි කියලත් අනිත් අය අපට කරපු වැරදි වලට අපි සමාව දුන්නොත් අපේ වැරදි වලටත් අපට සමාව ලැබෙයි කියලත් මගේ තාත්තා මට කියලා දීලා තිබුණා. ඒත් මම හැමදාම විශ්වාස කළේ මොන වරදට සමාව දුන්නත් මට ද්‍රෝහී වෙන කෙනෙකුට දෙන්න නම් මගේ ළඟ සමාව නෑ කියලා. හැබැයි එහෙම සමාව නොදුන්නු මගේ තත්වය මොන වගේ වෙන්න ඇතිද? මම ඒ සිදුවීම් මතක් වෙන සැරේට දුක් වුණා. ඇඬුවා. භයානකම දේ තමයි ඒ ද්‍රෝහිකම් කරපු කෙනාට මම වෛර කරා, සාප කරා, පලිගන්න හදපු වෙලාවලුත් තිබුණා. මම හැම වෙලාවෙම මාවම ප්‍රශ්න කළා. ඇයි මට එහෙම වුණේ? ඇයි මං වගේ කෙනෙකුට මෙහෙම කළේ? මම හරි පව් කියලා මටම අනුකම්පා කළා. සමාව දීමට මට තිබුණු අකමැත්ත නිසා මේ විදිහට ආත්ම අනුකම්පාව, කලකිරීම, වෛරය වගේ මටම අහිතකර සිතුවිලි එක්ක මම අවුරුදු ගාණක් පීඩා වින්දා. දවසක් එකපාරටම මට හිතුණා අනේ මම දැන් ඇත්තටම වයසයි නේද? මගේ කාලය ටික ටික ගෙවිලා යනවා නේද කියලා. මම මේ ගෙවපු කාලය ගැන ආපස්සට හිතලා බලද්දී මම තේරුම් ගත්තා මම වැඩි කාලයක් ඉඳලා තියෙන්නේ මගේ ජීවිතයට ලං කරගත්ත මිනිස්සු මට කරපු වැරදි ගැන දුක් වෙමින් මගේ ජීවිතය ගැන කලකිරීමෙන් නේද කියලා. මගේ ජීවිතය නිරෝගීව ඉන්න නම් සතුට කියන දේ කොයිතරම් වැදගත් දෙයක්ද? මමත් සතුටින් ඉන්න ඕන නේද කියලා මට මතක් වුණා. එහෙනම් සතුටින් ඉන්න මම මොනවද කරන්න ඕන? සතුටින් ඉන්න නම් මම දුක් වෙන කාරණා මම අතහරින්න ඕන. අතීතේ මට රිදුණු තැන් මම අතහරින්න ඕන. මට ද්‍රෝහී වුණු අයට, මගේ බලාපොරොත්තු කඩපු අයට මම සමාව දෙන්න ඕන. ඒත් මටත් ඔයාට වගේම ඒ දේ පහසු වුණේ නැහැ. ඒත් මම ඒක කළා. කොහොමද දන්නවද? මම මෙහෙම හිතන්න ගත්තා. මේ ලෝකේ හැමෝම සතුටින් ඉන්න ඕන. මට ගොඩක් බොරු කරපු කෙනෙක්, මට ද්‍රෝහීකම් කරපු කෙනෙක්, මාත් එක්ක ඉන්න ඕන කාලය වෙන කෙනෙක්ට දුන්නු කෙනෙක් ඒ දේවල් වලින් බලාපොරොත්තු වෙන්න ඇත්තෙත් සතුට නේද? ඒ නිසා කමක් නැහැ. හැබැයි එයාලා වගේම මමත් සතුටින් ඉන්න ඕන. මටත් අයිතියක් තියෙනවා සතුටින් ඉන්න. ඒ වගේම මට යුතුයකමක් තියෙනවා මාව බලා ගන්න, මාව නිරෝගීව තියාගන්න. ඒකට මට දුකින් ඉන්න බෑ, කලකිරීමෙන් ඉන්න බෑ, මං ගැන ආත්මානුකම්පාවෙන් ඉන්නත් බෑ. අනික කිසිම දෙයක් තාම ඉවර වෙලා නැහැ. මම තාම ජීවත් වෙනවා. මගේ ළඟ තාම කෙනෙකුට දෙන්න ඇති තරම් ආදරේ කරුණාව තියෙනවා. ඒ නිසා මම අතීතයේ මට වැරදි කරපු මිනිස්සුන්ට සමාව දෙනවා. මම මගේ අතීතයට සමාව දෙනවා. මම ආයෙත් අලුතෙන් මගේ ගමන පටන් ගන්නවා. මම එහෙම හිතන්න ගත්තා. ඔයත් සමාව දීම අමාරු දෙයක්, නොකළ යුතු දෙයක් කියලා තාමත් හිතන කෙනෙක් නම් මතක තියාගන්න, සමාව දීම ඔයා වෙනුවෙන්ම දෙන, ඔයාටම සතුට සැනසීම ගේන ලස්සන තෑග්ගක්